YouTube channel එකට ඔයාලා හැමෝම ඔයාලා මේ වෙති දන්නවා ඇති අද මම මොනවා පිළිබඳ වීඩියෝ එකක්ද කරන්න කියලා මුලින්ම කියන්න ඕනේ මම ටිකක් අසනීපේ ඉන්න නිසා මගේ voice එක නක් අවුල්. ඉතින් මෙතන පැකේජින් දෙකකට තමයි මට ඇවිල්ලා තියෙන්නේ. එකක් මම ඕඩර් කරපු රුපියල් 8000ක item තියෙන්නේ. discount card එකකින් මට හම්බෙච්ච free item දෙකක් තමයි මේ පැකේජින් එකේ නම් තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකේදී කියන්නම් මට මේක හම්බුනේ කොහොමද කියලා. කියන්නේ free item දෙක හම්බුනේ කොහොමද කියලා අපි මුලින් බලමු. මම ඕඩර් කරපු item ටික මේක මම පොඩ්ඩක් ඕපන් කරලා බැලුවා. ඉතින් අපි බලමු. මම මෙතන තියෙන කිසිම item එකක් තාම යූස් කරේ නැහැ. ඔයාලට වීඩියෝ එකක් කරන්න කාමු. මුලින්ම හම්බුණා මට මේ බක්ස් දෙකක් වගේ බලමු. මේක ඇවිල්ලා ෆවුන්ඩේෂන් එකක් නෙවෙයි මම දෙකක් සිලෙක්ට් කරා. මම දන්නේ නැහැ මගේ ස්කින් කලර් එකට මැච් වෙයිද කියලා නම්. මේකේ බ්‍රෑන්ඩ් එක තමයි හේසි කියලා. හේසි කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම ඕඩර් කරේ. ඊළඟට දෙකක්ම තියෙනවා. මේකත් ඒ වගේ. මේකත් පෙන්නන්නම්. මේකත් ෆවුන්ඩේෂන් එකක්. මේක අනිත් එකට වඩා චුට්ටක් මේ ලයිට් කලර් එකකින් තියෙන්නේ. චුට්ටක් මෙන්න මෙහෙම බැලුවා ස්කින් එකට මෙන්න මෙහෙම මැච් වෙනවද කියලා. පොඩ්ඩක් විතර ගාලා මේ පාර තමයි තියෙන්නේ. මම දන්නේ නැහැ මේ බ්‍රෑන්ඩ් එකේම හොඳයිද කියලා. ඊළඟට මේ බොක්ස් එකේ මේ සන්ග්ලාස් දෙකක් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේ nail set එක තියෙනවා. ආයේ මේක ඕපන් කරලා බලමු විතරයි. මේකේ තියෙන්නේ liquid eyeliner එකක්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මොකටද පෙන්නන්න චුටි රාකෝ කියන්නලා. මෙන්න මෙහෙම ලස්සනට eyeliner එක අඳින්න අමාරු කෙනෙක්ට මෙන්න මේකෙන් අඳින්න පුළුවන්. මේක වෙලා lip line එකක්. මෙන්න මේ කලර් එකෙන් තමයි තියෙන්නේ. මම පෙන්නන්න මෙන්න මේ පාට. මේකත් හොඳයි කියලා හිතනවා. මට මේ පාට එකක් නැති නිසා. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් කොණ්ඩේ ටිකක් අඩු කෙනෙක්ට යූස් කරන්න හොඳ හෙයා එකත් එකම එන ක්ලිප් එකක් ඉනවා පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක හරිම ලස්සනයි. හැබැයි ඉතින් අපේ නැචරල් හෙයා එකට මේකෙන් ඩැමේජ් එකක් වෙනවද සහ මේවා යූස් කරන එක හොඳද කියන එක නම් දන්නේ නැහැ. මම නම් සාමාන්‍ය මමත් එයා එක නිතරම වගේ අර මේ කොණ්ඩේ උඩට කරලා දාන නිසා මෙන්න මේ වගේ එකකින් මෙහෙම આવොත් ලස්සන වෙයි කියලා තමයි හිතුවේ. eyeshadow palette එකක්. ඉතින් හරිම ලස්සන කලර්ස් ටිකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නම නම් වෙලා මම හිතන්නේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා ජුජු ඩ්‍රීම් කියලා තමයි තියෙන්නේ. මස්කාරා එකක් big lash කියලා තමයි තියෙන්නේ.
මේකෙ දෙකක් තියෙනවා මට අර ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න. ඒක ටිකක් ඉක්මනට කරගෙන යන්නේ කසනීපෙන් ඉන්න නිසා කාට හරි මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න මම රිප්ලයි කරන්නම්. මේකප් පවුච් එකක්. අනේ ඒ කලර් එකත් හරිම ලස්සනයි. හොඳයි. මම දාපු පැකේජ් එකේ තියෙන අන්තිම අයිටම් එක තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා ටී-ෂර්ට් එකක් බ්ලූ කලර්. හරිම සුන්දරයි. මේකේ නම් සයිස් දැම්මේ ලාර්ජ් සයිස් එක. මෙන්න මේ වගේ තමයි ටී-ෂර්ට් එක තියෙන්නේ. ඉස්සරහා විතරක් මෙන්න මේ වගේ print එකක් තියෙනවා. ඕඩර් කරපු පැකේජ් එකේ තිබ්බ අයිටම් 12 පැකේජ් එකක්. ඒ ඔක්කොටම උනේ රුපියල් 8000 ගණක්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මට ෆ්‍රී හම්බුන අයිටම් දෙක. මේ තියෙන්නේ ඉතින් මේකත් මෙන්න මේ විදිහට ටිකක් ඕපන් කරලා බැලුවා. මොකද මට මේක එනකන් ෂෝ එකක් තිබුණ නැති නිසා. අපි දැන් බලමු. මේකේ ඔන්න පළවෙනි අයිටම් එක මේක. රෝස් රෙඩ් කියන එකෙන් 10 pieces තියෙනවා. ඒක හරිම ලස්සනයි. මම මගේ ටේබල් එකේ වාස් එකේ තියාගෙන තමයි මේ ටික ඕඩර් කරේ. මේක මම ඕඩර් කරා නම් මේක 1000 ගණක් විතර වෙනවා. මට ඉතින් මේක හම්බුනේ ෆ්‍රී නේ. ඊළඟට අපි බලමු ෆ්‍රී අයිටම් වල තියෙන අන්තිම අයිටම් එක මොකක්ද කියලා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එක හරිම ලොකුයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේක ඇවිල්ලා ඔයාලා දැකලා ඇති අවුට්ඩෝර් වල තියෙනවා දැකලා තියෙනව නේද? සෝෆා චෙයර්ස් අන්න එහෙම එකක්. ඒකේ පින්ක් කලර් එකෙන් තමයි මම ඕඩර් කරේ. අප මේක බිම තියෙනකොට මේ පින්ක් කලර් එකෙන්ම නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ පාටින් තමයි තියෙන්නේ. එතකොට ඒක ඩර්ටි වෙන්නේ නැහැ. මේක මම ඕඩර් කරනකොට මම දැක්කා රුපියල් 7000 ගානකට තමයි තිබුණේ. ඒත් 150ක ඩිස්කවුන්ට් එක තමයි 7000 ගානට තිබුණේ. කලින් ඕඩර් කරනවා කියලා හිතාගෙන කාට් එකේ තිබ්බ අයිටම් එකක් තමයි මේ අයිටම් එක. ඉතින් මට මේක ෆ්‍රීනේ හම්බුනේ. ඒකයි මම මේ පැකේජින් එක එනකම් මාරම ඉවසිල්ලක් නැතුව තිබ්බේ මට මේක ඇත්තටම හම්බෙයිද කියලා. මේක ඇත්තටම කිව්වොත් අපේ ගෙදර හුලන් ගහන එකක් නැති නිසා මේක මට බලන්න විදිහක් නැහැ. මම මේක හුලන් ගහලා ඔයාලට පෙන්නන්නම් ඒ ගානට වටිනවද සහ මේක කොහොමද කියලා. මම දැන් කියන්නම් මට මේ අයිටම් දෙක හම්බුනේ කොහොමද කියලා. කියන්න ඕනේ තෙමු එකේ ඕඩර්ස් දාදී තමයි මට ආවේ පොඩි කූපන් එකක්. ඒ කූපන් එක ඕපන් කරද්දී තමයි මට හම්බුනේ රුපියල් 8000 ගානක ෆ්‍රී අයිටම් දෙකක් ඔයාලට ඕඩර් කරන්න පුළුවන් කියලා. කියන්නේ 8000 ගානට හරියන්න අයිටම් දෙකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා තමයි ආවේ. මම ඊට පස්සේ ගන්න ආසාවෙන් හිටියේ මෙන්න මේ සෝෆා චෙයාර් එකයි. මෙන්න මේ ටිකනේ තමයි දැන් මේ දාලා තමයි මට ඊට පස්සේ තමයි මට ආවේ තව රුපියල් 8000ක ඔයා ඕඩර් එකක් ගෙවලා දාන්න ඕනේ කියලා. ඉතින් මම ගන්න හිටියේ මෙන්න මේ මේකප් අයිටම් ටික තමයි. ඊට පස්සේ මම සිලෙක්ට් කරේ. ඉතින් මට 8000 ගානට 12ක් වගේ සිලෙක්ට් කරගත්තා. ඉතින් මෙතන 12ක් තියෙනවා. ඉතින් මම දාපු ඕඩර් එකේ අයිටම්ුත් ඒ ගානට වටිනවා. සහ මට ෆ්‍රී හම්බුන මේ අයිටම් දෙකටත් මම ගොඩක් කැමතියි. මම හිතනවා ඒකත් ඒ ගානට ඇත්තටම කිව්වොත් ලාභයි කියලා. මම ඔයාලට සෝපා එක නම් හුලම් මේව කරනම පෙන්නන්නම් එක කොහොමද කියලා ඒකේ ප්‍රමාණය සහ ඒ ගානට වටිනවද වගේ එක. ඉතින් ඔය අයිටම් දෙක තමයි මට හම්බුනේ තෙමු එකෙන්. මම ඔයාලට කිව්වා සෝපා චෙයාර් එකේ වීඩියෝ එකක් දාන්නම් කියලා. දැන් මම මේකට හොලන් ගහලා තියෙනවා ඔයාලට පෙන්නන්නම්.
මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මම දැකලා තියෙන මේක අවුට්ඩෝර් වල යූස් කරනවා. තව ඉවෙන් ඒරියා එකේ තියෙනවා රූම් එකේ තියාගන්න. මගේ රූම් එකේ ඉඩ මදි සූරි නිසා. ඉතින් දැන් මම මෙයාට ඉඩක් වෙන් කරගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මට තෙමෝ එකේ ඩිස්කවුන්ට් ග්‍රෑන්ඩ් එකෙන් මේක ෆ්‍රීලි හම්බුනේ. ඒක නිසා මේක ගොඩක් වටිනවා. ඔයාලට කූපන් එකක් වගේ එනවනම් ඒක මිස් කරගන්න එපා. ඒක ඕපන් කරලා බලන්න. යාලා සමහර වෙලාවට 5000 ගානට 8000 ගානට 10000 ගානටත් තියෙනවා යාළගේ ඩිස්කවුන්ට් කාඩ්. ඒ වගේම ඔයාලට ෆ්‍රී අයිටම් ගන්න පුළුවන්. හැබැයි යාළගේ ඒ අයිටම් එයාලා දෙන්නේ නම් ඔයාලා ඒ ෆ්‍රී අයිටම් අපි හිතමුකෝ 8000ක මට වගේ වට හම්බෙන්නේ කියලා. එතකොට ඔයාලට අයිටම් සිලෙක්ට් කරන්න දෙනවා. ඔයාලා සල්ලි ගෙවලා ඒ ගානටම හරියන. එතකොට තමයි මේ ඩිස්කවුන්ට් එකෙන් අපිට ෆ්‍රී අයිටම් හම්බෙන්නේ. අයිටම් දෙක යාළගෙන් ෆ්‍රී හම්බුනේ නැත්නම් ඕඩර් කරලා ගන්න හිටපු අයිටම් දෙකක්. ඒක නිසා මට නම් ගොඩක් වටිනවා. ඒ වගේ ඔයාලට පුළුවන් ෆ්‍රී හම්බෙන ඒවා ඔයාලා ගන්න මොනවා හරි හිතේ තියන් ඉන්නවා නම් ඒක ෆ්‍රී අරගෙන ඊට පස්සේ තවත් ඔඩර් එකක් දාන්න. අද වීඩියෝ එක ඉවරයි. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් බලන් හිටිය හැමෝටම thank you so much. Bye.